සුබ දවසක්. සුපුරුදු පරිදි අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. මගේ මේ පිටිපස්සෙන් පේනව නේද මේ නාරංගහේ නස්නාරංගහේ ගිහිල්ලා තියෙන තුඹකරවිල වැල. ඉතින් මේ තුඹකරවිල වැලේ පුංචි ගෙඩි වර්ගයක් තියෙනවා හැදිලා. මල් හැදිලා තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු. එතන විතරක් නෙවෙයි තව තැනක තියෙනවා තුඹකරවිල වැල තුනක් වගේ හැදිලා තියෙනවා. ඒ වගේ පුංචි ගෙඩි තියෙනවා. මේ තුඹකරවිල කියන්නේ අපිට ආහාරයට ගත යුතුම ඉතාමත්ම පෝෂදායක එළවලුවක්. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මගේ මේ වගාවේ තුඹකරවිල හැදිලා තියෙන විදිහ දැනට පොඩ්ඩයි තියෙන්නේ. බලමු ඉස්සරහට හොඳට හැදිලා තියෙනවා. ඒ වගේම අද අපි කිරියාල ගැන. ඉතින් කිරියාල ඇස්සෙන්නත් කොහොමද කියලා අපි බලමු වීඩියෝ එකේ. ඉතින් මේ තියෙන්නේ තුඹකරවිල වැල. ඔයාලට පේනවා ඇති දැන් මේක මෙහෙම නස්නාරංග හදිගේ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේතන මේ පොඩියට පේනව නේද? මේ තමයි තුඹකරවිල ගෙඩියක්. ඉතින් මේ තියෙන්නේ තුඹකරවිල. ඉතින් එතන විතර නෙමෙයි මේ මෙතනත් හිටවලා තියෙනවා. මේ තියෙන්නේ තුඹ. ඉතින් ඒකේ තිබ්බ මල් මේ තියෙන මල පිපිලා මේ තුඹකරවිල. ඉතින් දැක්ක නේද තුඹකරවිල? ඉතින් මේ ඒක විතර නෙමෙයි අද අපි මේ අපේ කිරියාල අස්සන්න ලබා ගත්තා. ඊට පස්සේ ආයෙ මේක හිටවල තියෙනවා. ඉතින් මම අස්සන්නේ තත්ත්වෙත් ඕගලන්ට පෙන්නන්නම් කොහොම ඉස්සන කිලෝ 10ක් විතර මේ ප්‍රමාණයෙන් අපි ගලව ගත්තා. ඉතින් මේ තියෙන කිරියාල අස්සන්න. මේ බලන්න. මේ තියෙන කිරියාල අස්සන්න. හරිම මේක මාරම රස මේ ආහාරයකට ගන්න පුළුවන් දෙයක් තමයි මේ කිරියාල කියන පට්ටම රහයි හොඳ පිටි ගතියක් තියෙන ආහාරයක්. ඉතින් මේ තියෙන අපි ගත්ත කිරියාල අස්සන්න. ඉතින් ඒ ගත්ත කිරියාල අස්සන්න ඊට පස්සේ මං කිව්වා වගේ ආයෙ හිටවගෙන තියෙනවා. ආයෙත් ඉතින් මේකෙන් අපිට පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ කිරියාල අස්සන්නයි තුඹකරවිල ගෙඩි ටිකයි. ඉතින් එහෙම තමයි ගෙවත්ත. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ හිටවල තියෙන ජපන් බටු ගහ තාමයකින් පළදාව දෙනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් වගා කරොත් අපිට අපේ ගෙවත්තේ වගා කරගත්තොත් ඒකෙන් පළදාවක් ලැබුණාම හරිම සතුටක් ලැබෙනවා. ඉතින් ඒක අපේ මනසටත් හරිම සතුටුයි. ඒ වගේම හිතාමත්ම විශ්වාසයෙන් තොරව ආහාරයක් ගන්න පුළුවන් මේක වසක් විසක් නෑ කියලා 100%ක්ම තහවුරු කරගෙන. ඉතින් මං වගේ තුඹකරවිල කියන්නේ ඉතාමත් හොඳ ආහාරයට ගන්න පුළුවන් එළවලු වර්ගයක්. ඒ වගේම කිරියාල කියන්නේ මාරම රසයි. මේක කිරියාල මාළුවක් කියන්නේ මාරම රසයි. ඉතින් මේක බෙදලා ගන්න පුළුවන්. ඒ මාළු වගේ හදලා ගන්න පුළුවන්. ඒ වගේ මේකෙන් කට්ලට් හදන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉතින්. ඉතින් මේ වගේ දෙයක් වගා කරගෙන ගෙවත්තෙන්ම අපි මේවා පළදාව අරගෙන මේවා භුක්ති විඳිනකොට එන්න සතුට කියලා නිම කරගන්න බෑ. ඉතින් ගිහිල්ලා එන්න අලුත් වීඩියෝකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.